මම ඔන්න අලුත් අවුරුද්දේ ලස්සන ඇඳුම් ටිකක් ඕඩර් කළා. අලුත් අවුරුද්ද කියන්නේ මම කලින් ඕඩර් කරේ. ඒත් අද තමයි ආවේ කුරියර් එකෙන් මට. මම ඕඩර් කළා. ඔයගොල්ලෝ දැන් මට බයිනවනේ හැමදාම කොට කෑලි අඳිනවලු හරිම කැතයිලු. ඉතින් මං හිතුවා අලුත් අවුරුද්ද වෙනස් වෙන්න. ඉතින් අලුත් අවුරුද්ද මම වෙනස් වෙන්න ඕනේ හින්දා මම ලස්සන ඇඟ වැහිච්ච ඇඳුම් ටිකක් ඕඩර් කළා. අපි බලමු මොනවද කියලා. මෙන්න මම පෙන්නන්න. මේ බලන්නකෝ. මේ බලන්නකෝ ඒක ලස්සනයි නේ ඇඟ වැහෙන්න. සම්පූර්ණ ඇඟ වැහෙනවා. පේනවනේ අත් තියෙනවා. මම ඉතින් ඕඩර් කළා. මේවා කීයක් දන්නවද උනේ? 1500යි. ඉතින් මං ගොඩක් ගත්තා මේ. එන්න සෙට් එකක් ඕඩර් කරගත්ත 1500 හින්දා ඇත්තටම මාරම අඩුයි. මේ ගානට මට අනික ලාභානික මැටීරියල් එකත් හරි හොඳයි. මේ ඇඟට මේ රස්නිකෝලේ මෝර සොනීපයි. මේ බලන්නකෝ මේ මැටීරියල් එක මේ හරිම සොෆ්ට්. කොචි සොෆ්ට්. ඕගොල්ලන්ට මේවා ගන්න පුළුවන්. ගෑල් ළමයි ගොඩක් ආසයි මේවා ඩෙනිම්ස් වලටත් පුළුවන්, ස්කර්ට් වල පුළුවන්. එතකොට එක ලස්සන නිකන් කොට ස්කර්ට් වල පුළුවන්. එක ඔක්කොම වලට එකිනෙකී ඕන මගුලකට පුළුවන් ඉතින්. 1500යි වෙන්නේ අතරම හරිම ලාභයි. මම ඕගොල්ලන්ට මේ පල්ලෙහෙන් දාන්නම් page එක. WhatsApp number එක දාන්නම් ඒගොල්ලොන්ගේ. ඕගොල්ලන්ට පුළුවන් ඕනනම් ඕඩර් එකක් දාගන්න. ලස්සනයි නේද ළමයි මම ආසම වෙන්නේ මේ කලයකට. මෙන්න මේ කලයකට. මෙන්න මේ කලයක හරිම ලස්සනයි. ඒ බලන්නකො. හරිම ලස්සනයි. ඇත්තට. ඔගොල්ලෝ මට හැමදාම බයිනවනේ හරිම කැත විදියට අඳින්නේ කියලා අන්න ඒ හින්දා තමයි මම මේව ගත්තේ. ඇත්තට ගෑල් ළමයින්ට ක්ලාසස් යන අයට උනත් බලන්නකෝ මේ වගේ එකක් අද මේ ජිම් එකට වගේත් හොඳයි මෙන්න මේ වගේ මේක නම් නිකන් මෙන්න මේ හරි සනීපයි යන්නේ මේ බලන්නකෝ මාරම සනීපයි ඇත්තට මැටීරියල් එහෙම මම ඉක්මනට මම කීයක් ඕඩර් කළාද මට ගන්න 3යි 4යි 5යි 6යි 7යි අම්බෝ 8යි අම්බෝ වෙනට මම ඕඩර් කරලා ඉතින් හස්බන්ඩ්ගේ සල්ලි ගන්න එක තමයි ඉතින් මගේ වැඩේ ඉතින් ඒ වුණාට ඉතින් මම බර ගානක ඕඩර්ස් දැම්මා මෙතනට 1500යි ඉතින් මේ බලන්න මේ වයිට් එකට මම මාර ආසයි ඕගොල්ලන්ට පන්සල් යන්න වගේ දිග සායකට වගේ මෙන්න මේ වයිට් එක ඇත්තට ලොකු පොඩි ඕනම කෙනෙක්ට පුළුවන් මේක අඳින්න මේ හොඳට ඇදෙනවා 1500යි වෙන්නේ හරිම ලාභයි වයිට් එක එහෙම පන්සල් යන්න එහෙම ස්කර්ට් එකකට වගේ එහෙම මාරම මේකයි ඇත්තටම මාර ලස්සනයි නේ ගොඩක් ඕඩර් කළා මම ඉතින් ඕගොල්ලෝ මට බයිනවනේ හැමතිස්සෙම මට අඳින්න නෑ හරියකට මේ ගවුමට තමයි මං ආසම පෙන්නන්නද ඔයගොල්ලන්ට මේක 2700යි ලස්සනයි නේද දිගට මම මේ පාර අලුත් වෙන්න හිතුවා ඕගොල්ලෝ කියනවනේ හැමතිස්සෙම මං එළිය දාගෙන අඳිනවා කියලා ඔන්න මං අලුත් වෙන්න හිතලා මම ලස්සනට ගවුම් ටිකක් මෙන්න මේක උකට මාර ආසයි මේ ගවුම් වෙන්නේ 2700යි නේ මොරම ලස්සනයි යන්නේ මේ බලන්නකෝ මැටීරියල් එකත් හරි සොෆ්ට් ඇඳන් ඉන්නත් පුළුවන් මේ රස්නේ කාලේට ඇත්තට මේ හරිම ලස්සනයි ඒක 2700යි මේකෙන් කලර්ස් මම ගත්තා 3ක් මේ රෙඩ් එක අලුත් අවුරුද්දේදී මම ඇඳේ රෙඩ් හැට්ටේනේ ඒ හින්දා ඒත් මම මේවා දැන් ගෙදරට අඳින්න ගෙන්න ගත්ත හරි ගෙදරට විතර නෙමෙයි මේවා එළියට උනත් අඳින්න පුළුවන් ඉතින් ඔයගොල්ලෝ දන්නවා ඉතින් මගේ වැඩේ ඉතින් මේ හරි ලස්සනයි නේ කලර්ස් මේ හරි ලස්සනයි මම ඔන්න තව ලස්සන ගවුම් ටිකක් ගෙනාවා තව ඕඩර් එකක් ආවා මම අද ඕඩර්ස්ම දාන එක තමයි මගේ වැඩේ හස්බන්ඩ් කියන ATM මැෂින් එක මම ඇවිදින මම මෙන්න ලස්සන ගවුම් එකක් ඕඩර් කළා දැන් ඉතින් මම වැහිච්ච අඳින්න හිතුවා ඒ උනාට චුට්ට මේක අත එළිය ඒ උනාට මේක ඕපන් එකක් නෑ ඉතින් මම ඔයගොල්ලන්ට පෙන්නන්න මේ බලන්නකෝ හරි ලස්සනයි ඒ ගවුම අනික මේ රස්නි කාලේට හරියට වටිනවා මේ ගවුම මේක බලන්න මේ මම ඔන්න ඔයගොල්ලෝ හින්දා මේ අත් තියෙන ගවුම් අඳින්න දැන් වැදගත්. හරිම ලස්සනයි ඒක. මම වෙනස් වෙන්න හිතුවා ඉතින්.
අවුරුද්දට. මෙන්න මේ අනිත් ගවුම. මේ අනිත් ගවුම. හරි ලස්සනයි. මෙන්න මේ අනිත් එක. මේක මාරම ලස්සනයි. බලන්නකෝ ඒකේ ලස්සන මේ මම ඇත්තට ඒක නම් හරි ආසයි. හරි ලස්සනයි. මේ හරි ලස්සනයි. හරි ලස්සනයි. මම ඔන්න ඔය ටික තමයි ඕඩර් කළේ. ඕගොල්ලන්ටත් මම මේ පල්හෙන් දාන්නම් ඒගොල්ලෝගේ නම්බර් එක. ඕගොල්ලන්ටත් පුළුවන්. ඕගොල්ලෝ කැමති නම් මේ වගේ ඕඩර් කරගන්න. එහෙනම් මම තවත් ලස්සන වීඩියෝ එකකින් එන්නම්. බයි. ඔන්න මම අද ලස්සන ගවුන් ටිකක් ඕඩර් කළා. මම හරි ආසයි මේ ගවුන් සෙට් එකට. මගේ යාළුවත් ගත්තා, මමත් ගත්තා. ඉතින් මම දන්නවනේ ඉතින් මං එයා කරන එක එයා කරන එක මං කරනවා, මං කරන එක එයා කරනවා. ඉතින් ඔන්න ඔහොම තමයි. ඉතින් මං හරි ආසයි මේ ගවුමට එහෙම. මේ බලන්නකො මාර ලස්සනයි යන්නේ. මේ හරි ලස්සනයි නේද? හරි ලස්සනයි. මේ කෝඩ් කරනවා. මෙන්න මේක තමයි මං ආසම. මේක ඉවරලා තිබ්බේ. අපේ රන්දිම අරගෙන ඒකෙන් පාට රන්දිම ඔක්කොම ටික ගත්තා. මටත් ඇත්තට ආසයි තුනනේ ඒක දැක්ක ගමන් රන්දිම අරගෙන තිබ්බා. ඊට පස්සේ මං ගන්න යද්දි ඉවර වෙලා තිබ්බා. ඊට පස්සේ මං ඕඩර් කරගත්තා. මේ බලන්නකෝ මං ඒකට හරි ආසයි. හරි ලස්සනයි. මං ඇදලා පෙන්නන්නම්කෝ. හරි ලස්සනයි යන්නේ ඒක. කළු. ඒකේ කළු හතරක්ම ඕඩර් කරා. මේ තියෙන්නේ කිසිදු එක. මාගොල්ලෝ මේ අnder වීඩියෝ එකක් ගේන්න. ඒ ගම ලස්සනයි නේද? ඊට මානිත් එකක් පෙන්නන්න. මේ තියෙන වගේ අනිත් ගම. මෙන්න මේ විදියට අත උස්සලා දින්නත් පුළුවන්. මෙන්න මේ විදියට පහත් කරලා දින්නත් පුළුවන්. කොයි විදියට ලස්සනද කියන්න ඕගොල්ලෝ. මේ මොන ලස්සනයිනේ. මෙන්න මේ ලස්සනයි. මෙන්න මේ අනිත් ගම. ඒ ගවුන් ටික ලස්සනයි නේ. ඔන්න ඕගොල්ලෝ මට වැදගත් විදියට ඉන්න කියන හින්දා මං ගෙනාවා. මං හරි ආසයි මේ වගේ වැදගත් ඒවා අඳින්න. ඒත් ඉතින් මට සෙට් වෙන්නේ නැහැ නේ. ඒක සෙට් වුණ වෙලාවේ මං ගත්ත ගවුන් පහක්ම. මේක ලස්සනයි නේ. ලස්සනයි. මගේ අනිත් ගවුම වැදගත් ගවුන් ටිකක් අස්සේ අවදගත් ගවුන් කුත්තවල කරා. ලස්සනයි නේ. මේ තියෙන මගේ අනිත් ගවුම. හරි ලස්සනයි නේ මේ ගවුන් ටික. මම ඔන්න ඕඩර් කරගත්ත ගවුන් ටික පෙන්නන්න. මේක ඕඩර් කරගත්තා. මේ ගවුම වෙන්නේ කීයද දන්නවද? ඔයගොල්ලෝ හිතන්නේ කීයක්ද? රුපියල් 3000යි. මාරුම ලාභයි. මම ඔයගොල්ලන්ට යටින් පේජ් එක දාන්නම්. ඕගොල්ලන්ට කියන්න මම මේ ගවුමම ඕඩර් කරගත්තා. මම කඩේ නම කියන්නේ මම ගන්නම කඩයක් ඔයගොල්ලන්ට හැමතිස්සෙම පෙන්නනවා. රුපියල් 13000යි. මේකෙම printed වෙන එක. ඒකත් කොටන්. මේ රුපියල් 12000යිද 13000යිද? ඉතින් මේක රුපියල් 3000යි. මට ගවුම් කීයක් ගන්න පුළුවන්ද? මම ඉතින් ගවුම් ගත්තා 2යි 3යි 4ක් ගත්තා. ඒ ගවුම් 4යි වෙන ගවුමක් ගත්තා. ගවුම් ඔක්කොම 5යි. මෙතන ඔක්කොම 4යි ගවුම් 5ක් ගත්තා.
මම මේකේ ලස්සන රතු එකක් තිබ්බා. ඊ රන්දි මෑදන් හිටියේ. ඒක ඉවර වෙලා. මම ඒක තියන්න ගන්න. මම ඇත්තට මේව දැක්කේ මේ රන්දි මෑදන් හිටියනේ. ඉතින් ඇත්තටම මට ආස හිතුණා. හරි ලස්සනයි. ඔයගලන්ටත් ඕන නම් ඕඩ එකක් දාගන්න. මේ මැටීරියල් එකේ හැමුණා. හරි හොඳයි. ඒකට මාර පහසුයි. මේ ඔයගලන්ට ඕන නම් ඕඩ එකක් දාගන්න. මම පල්ලෙහාම WhatsApp නම්බර් එක දාන්නම්. ඒගොල්ලොන්ගේ ඇත්තට රුපියල් 3000 මේ ගවුම් නිකම් වගේ. ඕන සයිසස් එකක් තියෙනවා. පොඩි ලොකු ඕන කෙනෙක්ට තියෙනවා. එහෙනම් බයි. ඔයගොල්ලෝ මේ ගවුම් හතරෙන් මොන පාට එකද මට ලස්සන කියලා පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාගෙන යන්න එනම්. බයි.